ආයුබෝවන්. ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලා ආයෙමත් එකතු වෙන්නේ සිලොන් සිනිපිල්ඩ් YouTube channel එකත් එක්ක. මූවි රස විඳින ආස ඔයාලා වෙනුවෙන්ම මං අද අරගෙන ආවේ සුපිරි මූවි එකක්. ඉතින් මොකද්ද මේ මූවි එක? ඒ තමයි 2025 වසරේ තිරගත වුණ මොස්ටෙතරා කියන තෙලුගු මූවි එක. IMDb 5ක් මේ වෙනකොට මේ මූවි එක ලබාගෙන තියෙනවා. ඉතින් මූවි එක හරහා ගෙන එන්නේ අවංක දුම්රිය පොලිස් නිලධාරියෙකු ගැන. මෙයා අසාධාරණය වෙනුවෙන් තම රාජකාරිය තුල නොවුනත් ඔහු ඒවා පාලනයටගෙන යුක්ති ඉටු කරනවා. ඒ වගේම මේ මූවි එක ඇක්ෂන් සහ කොමඩි යටතේ තමයි ගලාගෙන යන්නේ. එහෙනම් ඉතින් ඔයාලට කතාව රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. කතාව පැත්තට ගියොත් කතාව පටන් ගන්න එස්සයි මැරපිරිසක් වෙත යන අවස්ථාවකින්. මේ එස්සයි හරිම බය රාජකාරිය පැහැරහැට කටයුතු කරන කෙනෙක්. ඔහු ඉදිරියට එන පුජ්‍යලයා සද්දයක් දාගෙන ගහක් මත කඹයකින් මරලා එල්ලපු කෙනෙක්ව පොරවෙන් කපලා බිමට දානවා. මේ සිද්ධිය SIට වහන්න කියලා එක්තරා පුජ්‍යලෙක් කතා කරලා කියනවා. සීදි විනාසාගත්ත කියලා කේස් එක හදන්න. එතකොට මේ SI මැරුණ පුජ්‍යලයා ලියපු ලියුමක් විදියට ලියුමකුත් ලියලා මැරුණ කෙනාගේ ෂර්ට් සාක්කුවට දානවා. ඊට පස්සේ මේ SI මේ මලසිරුර රේල්වේ ස්ටේෂන් එකට දාලා නැවතත් අර වැඩේ බාර දුන්න කෙනාට කෝල් එකක් අරන් කියනවා සර් කියපු විදියටම කරලා රේල්වේ ස්ටේෂන් එකට ගිහින් දැම්ම කියලා. ඊට පස්සේ අර පුජ්‍යලයා කියනවා රේල්වේ ස්ටේෂන් එකට යන්න එපා. භයානකයි. වහා මලසිරුර අරන් නැවතත් එන්න කියලා. ඔන්න ඉතින් මේ රේල්වේ ස්ටේෂන් එකේ වැඩ කරන්නේ රාජකාරිය අකුරට මිෂ්ට කරන නිර්භීත පොලිස් නිලධාරියෙක්. මේ කැරක්ටර් එක තමයි මුළු චිත්‍රපටයේ පුරාවටම විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන්නේ. ඉතින් ගොඩක් අය ආසයිනේ මේ ෆයිටිං වලට. එහෙනම් මෙන්න මේ මූවි එක මගහැර ගන්න එපා. එහෙනම් අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් මොහුගේ නම තමයි ලක්ෂ්මන් බේරි. ඔහු නිර්භීත ස්ටේෂන් පොලිස් නිලධාරියෙක්. අර SI මලසිරුර ගන්න ආවම ලක්ෂ්මන් එතනට යනවා. එතකොට අර පොලිස් නිලධාරියා අහනවා ඔයාද රේල්වේ SI කියලා. අස්සන් කරලා දෙන්න මලසිරුර අරගෙන යන්න තියෙනවා කියලා ලක්ෂ්මන්ට කියනවා. මොකද බං ඔච්චර හදිස්සියක්. ඉඳපන් ඉවසපන්. ග්ලව්ස් දාගෙන මලසිරුර පරීක්ෂා කරලා මූ සීදි වෙනසාගෙන කියලා පේන්නේ නෑනේ. කවුරු හරි මරලා කියලා හිනාවෙන් අහනවා. අර ලියුමත් චෙක් කරනවා. මේ ලියුම ලියපු කෙනා නම් මේ මැරුණු කෙනා නෙවෙයි. ලක්ෂ්මන් අර SIට අත දීලා ඔය ගැම්මට මං කැමතියි කියලා එකපාරටම හිනාවක් දානවා. කෝච්චි එද්දිම අත අත්හරින්න නැතුව ඉඳලා ඔහු බය කරනවා. කතා කරන්න කලින් බලපන් උඹ ඉන්නේ කාගේ ට්‍රක් එකේද කියලා. අස්සන් කරන්න ඕන කොතනද කියලා අහනවා. SI බයෙන් මෙන් කොලේ දෙනවා. ඒත් එක්කම දර්ශනය යොමු වෙන්නේ රේල්වේ ස්ටේෂන් එකේ බඩහොරකම් කරපු පිරිසක් වෙත ලක්ෂ්මන් ඇතුළු පොලිස් කණ්ඩායම යනවා. ගිහින් හොයාගෙන බඩු ටික ඔවුන්ට පහර දීලා කාගේද මේ ඩිපෝ එක කියලා ලක්ෂ්මන් අහනවා. එක් පුජ්‍යලයෙක් උත්තර දෙනවා මගේ කියලා. ලක්ෂ්මන් කියනවා එහෙනම් යමු හිරේට. ඒත් එක්ක මේ පුජ්‍යලයන් පිරිස ලක්ෂ්මන්ට පහර දෙන්න සැරසෙද්දි ඔහු හැමෝටම පහර දෙනවා. මම ඇමතිගේ පුතා කියලා අර පුජ්‍යලයා කෑ ගහද්දි ලක්ෂ්මන් දුවගෙන ඇවිල්ලා ඔහුට හොඳටම පහර දෙනවා. කඹයකින් නෙරළලා බිමට හයියෙන් අතාරිනවා. ඊට පස්සේ රෝහලට ඇඩ්මිට් කරනවා. ඇමති දුවගෙන ඇවිත් කවුද පුතාව ඇඩ්මිට් කරේ කියලා අහනවා. ලක්ෂ්මන් කියනවා මම කියලා. කවුද මගේ පුතාට ගහපු එක? ඒත් මම කියලා ලක්ෂ්මන් උත්තර දෙනවා. මගේ පුතාට මොනවා හරි වුණොත් ඇමති යද්දි කොන්ද කැඩලා ජීවිතේට ඇවිදින එකක් නෑ කියලා ලක්ෂ්මන් කියනවා. ඇමති සද්ද දාද්දි සද්ද අඩු කරනවා. මම රජේ ඔයා ප්‍රාන්තේ මට විරුද්ධව පියවරක් ගන්න තියා තමුන්ට මගේ විශ්‍රාම පඩියෙන්වත් නවත්තන්න බෑ කියලා කියනවා. මේ අපරාධය මගේ සීමාවේ නෙවෙයි උනත් මන් මේක බාර ගන්නවා කියලා. SI එනීඩ්දන්ට කියනවා මේ දැන් ඉඳලා රේල්වේ පොලිස් නෙවෙයි අපරාධ විමර්ශන පොලිසිය මම වෙනම කියලා ලක්ෂ්මන් එතනින් පිට වෙලා යන්න යනවා. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ලක්ෂ්මන්ට මනාලියක් බලන්නගේ අවස්ථාවක් වෙත. ලක්ෂ්මන්ගේ සීයා ඔවුන්ට විහිළු කරමින් ඉද්දි ලක්ෂ්මන් සහ අය කතා කරනවා. අය අහනවා ඔයා මේ වෙනකන් කසද්ද බැඳේ නැත්තේ ඇයි කියලා. ඒක මටත් තේරෙන්නේ නැහැ. සමහර විට මට ගැලපෙන්නේ ඔයා වෙන්නේ නැති කියලා ඔහු කියනවා. ඇය ඇත්තටම ඔයාට කසද්ද බඳින්න ඕන උනේ ඇයි? වයිෆ් වෙන ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා අහනවා. පොඩි කාලෙදිම අම්මයි තාත්තයි නැති වුණා. ඊට පස්සේ මාව හදාගත්තේ සීයා. එයා තමයි කන්න හදලා දුන්නේ. ඒත් ඒ කෑම කන්න අප්පිරියයි කිව්වොත් බල්ලෙක්වත් කන්නේ නැහැ කියලා ඔහු කියනවා. මගේ අනාගත බිරිඳ මීට වඩා හොඳට උයයි කියලා හිතාගෙන තමයි මම මේ කසද්දට කැමති උනේ කියලා ඔහු කියනවා. මේ උප්මා හැදුවේ අම්මද ඔයාද කියලා ලක්ෂ්මන් විහිළුවෙන් අහනකොට ඇය මමයි කියලා කියනවා. ඔයා මට කැමතිද? ලක්ෂ්මන් අහද්දි ඇය ඔලුව වනනවා ඔව් කියලා. ලැජ්ජ වෙන්න එපා. කියන්නේ කියලා ලක්ෂ්මන් hina වෙනවා. මේ මූවි එක පුරාවටම ඇක්ෂන් කොමඩි කියන කැටගරි දෙකම ඇතුළත් වෙලා තියෙනවා. රාත්‍රියේදී ලක්ෂ්මන් සහ සීයා මත්පැන් බොමින් ලක්ෂ්මන් කියනවා මගේ තනිකඩ ජීවිතය දැන් අවසන් කියලා. සීයා අහනවා කෙල්ල කැමති වුණාද කියලා.
එයා මට නම්බරෙත් දීලා Instagram ෆලෝ කරලා කියලා කියනවා. ඇයගේ කෝල් එකක් එනවා. ඇය ඔහුගෙන් මොකද කරන්න කියලා අහනවා. ඔහු මමයි සීයයි බොන්න හදනවා කියලා නැවතත් කියනවා මම සීයට බෙහෙත් දීලා ඔහුව නිදි කරා කියලා. මේ අතර සීයා මනමාලිගේ පියාට කතා කරලා කියනවා ඔයාගේ දුව බන්දලා දෙන රේල්වේ පොලිස් කාර්යයකට නේද? එයා ගොඩක් වැරදි තියෙන කෙනෙක්. බ්ලේඩ් එකකින් කෙල්ලගේ බෙල්ල කපලා දායි කියලා කියනවා. අනෙක් පුජ්‍යලයා අහනවා මේ මොනවද මේ කියන්නේ? සීයා ඌ කියන්නේ පිස්සෙක්. AXIS බැංකුවල ගිණුම් තියෙනවා. සිය බොරු දේවල් ඇදලා කියමින් මගුල කඩාකප්පල් කරන්න මනමාලි ගෙදරට කෝල් කරලා මේ කියන දේවල් ලක්ෂ්මන් ඈතක ඉඳන් බලාගෙන ඉන්නවා. ඔහු කියනවා මෝඩනා කියා මගුල කඩන්නද හදන්නේ. ලක්ෂ්මන් සිය පාරේ පන්නද්දි සිය කාමරයට ගිහිල්ලා තොර වහ ගන්නවා. ඔබ බැන්දොත් මාව වැඩිහිටි නිවාසයට ගිහින් දායි. එහෙම කරන්නේ නැහැ. එළියට එනවා කියලා ලක්ෂ්මන් කියනවා. ඒත් එක්ක මේ ගෑනු ළමයා ලක්ෂ්මන්ට කෝල් කරලා කියනවා මම හැමදේම දැනගත්තා. තමස ගෑනු පිස්සෙක්. බ්ලොක් කරනවා. ලක්ෂ්මන් සියට බැනලා යනවා. මේ අතර දර්ශනීය යොමු වෙන්නේ ගංජවවුන ප්‍රදේශයක් ගැන තොරතුරු ඉදිරිපත් කරන පොලිස් ඔෆිසර් කෙනෙක්ගේ කාර්යාලයක් වෙත. මාදන් කියන පොලිස් නිලධාරියා මෙම ගංජවවුන ප්‍රදේශයේ ශීලවතී කියන ඉන්දියාවේ වැඩිම ඉල්ලුමක් තියෙන ගංජ වර්ගය වගා කරනවා කියලා කියනවා. විශාඛපට්ටම් ළඟ සැලෑවල විතරක් හමු වෙන බවත් ඒ ශ්‍රේණියේ උසස් තත්ත්වයක තියෙන බවත් කිලෝවක මිල රුපියල් 5000කට අලෙවි වෙන කියලත් කියනවා. ඒ ගමේ ගොවියෝ වවන්නේ ගංජ විතරයි. ඒ ගමේ මිනිස්සුන්ට සල්ලි වලට ආශා කරලා බලහත්කාරකම් කරලා අය කරලා මේව කරව ගන්නවා. ශිවඩු කියන පුජ්‍යලයා තමයි මේක කරන්නේ. ඌ හැමතැනටම ගිහිල්ලා කල්කටා වෙනකම්ම ගංජ සපයනවා සර් කියලා ඌ කියනවා. ඌගේ බඩු වලට මුද්දරයක් තියෙනවා. ඒ මුද්දරේ දැක්කම පොලිස් කාර්යයක්වත් බලන්නේ නැහැ. ඌ ඒ වගේ බයක් ඇති කරලා තියෙන්නේ. කවුරු හරි එක කළොත් ඌව මරලා දානවා. සත්තුන්ට කියලා පහර දීලා භයානක විදියට තමයි ඕනු මරලා දාන්නේ. මේ අතර දර්ශනීය යොමු වෙන්නේ ඒ මාදන් කියන පොලිස් නිලධාරියා කියපු ශිවඩුගේ ඝාතන සිද්ධියක් ගැන. පොලිස් නිලධාරියෙක් වෙත ශිවඩු ගිහිල්ලා සල්ලිද මරණයද කියලා අහලා බය කරලා විෂ සහිත නායකට කියලා දෂ්ට කරවලා එම් පොලිස් නිලධාරියෝ භයානක විදියට මරලා දානවා. මාස ගණනක් මම සියලු විස්තර එකතු කරා කියලා මාදන් ඔෆිසර්ට කියනවා. ඒකට තීරණයක් ගන්න පුළුවන් කියලා කියනවා. ඔහු දැන්ම බෑ. අනෙක් පාත්‍රා ගැන දැනගන්න ඕනේ. ලක්ෂ්මන්ගේ සීයා වැඩ ළඟට ගිහිල්ලා රුක්කු කියන ගැහණු කෙනෙක් එක්ක උසුළු විසුළු කරගෙන ඉද්දි ලක්ෂ්මන් ඔහුට කාමරයට කතා කරලා කියනවා මට මාරුවීමක් හම්බෙලා තියෙනවා. ඒ මාරුවීම ලැබිලා තියෙන්නේ අල්ලූරි දිස්ත්‍රික්කයේ අඩේවරම් ඒජන්සි ඒරියා එකට. උතුරු ආන්ද්‍රාවලද අපේ ගමත් ළඟනේ කියලා සිය කියනවා. සිය එක යන්න බෑ කියලා ලක්ෂ්මන් කියනවා. සිය වැඩිහිටි නිවාසයට දාලා එහි සතුටින් ඔයා ඉන්නේ කියලා ඔහු හොඳට බලා ගන්න කියලා වැඩිහිටි නිවාසේ පුජ්‍යලයන්ට ඔහු බාර දෙනවා. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ඔහු ස්ථාන මාරුවීම වෙතට යන අවස්ථාවකට. ඔහු පිළිගන්න එම ස්ථානයේ පොලිස් නිලධාරීන් පැමිණලා ඉන්නවා. එක් නිලධාරියෙක් අහනවා "සර් බැඳලාද කො බබාලා" කියලා. ඔහු කියනවා ඔහු නෑ කියමින් එකපාරටම hina වෙනවා. ඔහු ගංජා බොන පිරිමින් කීප දෙනෙකු දැක ඔවුන්ට පහර දීලා පොලිස් ස්ටේෂන් එකට ගෙන යනවා. මේ ගංජා එන්නේ කොහෙන්ද කියලා පරීක්ෂා කරන්න කියලා එහි SIට කිව්වම රේල්වේ පොලිසියට මුකුත් කරන්න බෑ. රටවහගෙන තමන්ගේ වැඩේ විතරක් කරන්න. ලක්ෂ්මන් නිදාගෙන ඉද්දි සුබ්බු පොලිස් නිලධාරියාට කතා කරලා වෙඩි වැසද්දයක් ආවනේ ඒක බලන්න යමු කියලා කියනවා. මොණ්ඩු දඩයම් කරලා වනජීවී නිලධාරියා කොහෙද කියලා ලක්ෂ්මන් අහලා වනජීවී නිලධාරියා ගාවට ගිහිල්ලා මොණ්ඩු විසි කරනවා ඔහුගේ ළඟට. ඊට පස්සේ ඔහුගෙන් අහනවා ඇයි ඔයාලා මේ දඩයම් කරන එක ගැන හොයන්නේ නැත්තේ කියලා. වනජීවී නිලධාරියා ලක්ෂ්මන්ට කියනවා මේක ගැන ඔයාට හොයන්න අයිතියක් නැහැ. ඔයා පැත්තකට වෙලා රේල්වේ ඊට පස්සේ දින ලක්ෂ්මන් රේල්වේ ස්ටේෂන් එකේ බංකුවක් මත වාඩි වී පෙරදින ඔහුට රේල්වේ ස්ටේෂන් පොලිසිය අපහාස කරපු නිලධාරියන් ගැන හිතමින් ඉන්නවා. කුඩා කල සියා තමන් පොලිසියට යන්න ආසයි කියලා කියද්දි රේල්වේ පොලිසියට යන්න කියලා බල කරපු හින්දා ඔහු රේල්වේ පොලිස් ස්ටේෂන් එකට බැඳුණා කියලා ඔහුට මතකට එනවා. පෙරදින වැරදි කරපු පිරිස ඔහු ළඟට ඇවිත් විහිළු කර අපහාස කරනවා. ඔහු ටිකට් ගත්තේ නැතුව මෙතන හැසිරෙන්නේ කොහොමද කියලා එකපාරටම ඔවුන්ට පහර දෙන්න පටන් ගන්නවා. තනයද්දි කකුල් මාට්ටුවක් දානවා. ඇය ට්‍රේන් එකට නගිද්දි ලක්ෂ්මන් ඇව සොයාගෙන ගිහින් කතා කරනවා. කකුල් මාට්ටුවක් දැම්මේ ඇයි කියලා ලක්ෂ්මන් අහද්දි එයාලා හොඳ මිනිස්සු නෙවෙයි. ඒක නිසා පාඩමක් උගන්වන්න තමයි මං එහෙම කළේ කියලා ඇය කියනවා. එතකොට ලක්ෂ්මන් ට්‍රේන් එකේ හිටපු හැමෝටම ඇහෙන්න හයියෙන් ඇයට අප්පුඩියක් ගහන්න කියලා කියනවා. දරුණු අපරාධකාරයෙක්ව අල්ලගන්න අපිට උදව් කරපු මේ නිර්භීත කාන්තාවක් කියලා ඇය අගය කරනවා. එතකොට තවත් පුජ්‍යලයෙක් ඇවිල්ලා "සර් මාවත් අගය කරන්න. මමත් කෙනෙක්ගේ වැටෙන පර්ස් එකක් ඇහිඳ" කියලා. ඔහු මේ දෙදෙනාගේ කතාබහට බාධා කරන්න එක දේවල් කියනවා. ලක්ෂ්මන් ඇයගෙන් නම අහලා දැනගන්නවා. ඇයගේ නම තමයි තුල්සි කියලා කියනවා. ඇය සයන්ස් ටීචර් කෙනෙක් කියලාත් කියනවා. ලක්ෂ්මන් විහිළු කරමින් ඇය සමග කතා කරනවා. ලක්ෂ්මන් කියනවා මම මෙහාට අලුතෙන් ආපු රේල්වේ SI කියලා. ආයෙ හමුවෙමු කියලා ඔහු අර පුජ්‍යලයාත් රැගෙන එතනින් යනවා. මේත් එක්කම දර්ශනය යොමු වෙන්නේ ශිවඩු කියන පුජ්‍යලයා දම්වැලක තරුණියක් සිර කරන අවස්ථාවකට. ඇයව බලෙන්ම කසාද බඳින්න ඕන නිසා ඉර කරලා තියෙනවා කියලා ඇගේ කකුල් දම්වැල දාලා ලොක් කරනවා. ඊට පස්සේ ඔහුගේ පිරිසට හොඳටම බැනවදිනවා. මේ අතර ලක්ෂ්මන් එක පාටින් ෂර්ට් අඳිමින් කණ්ණාඩියෙන් හැඩ බලලා ස්ටේෂන් එකට යනවා.
එහි ස්ථානාධිපති කතාවට අල්ලගෙන ඇය එනතුරු කෝච්චිය නතර කරගෙන ඉන්නවා. ඒත් එක්කම ඇය දුවගෙන ඇවිත් ලක්ෂ්මන් එක්ක කතා කරනවා. ලක්ෂ්මන් ඇයට කියනවා හැමදාම කෝච්චිය ඔයායනකම් බලන් ඉදී හැමදාම මෙතනින් නේද නගින්නේ කියලා අහනවා. ඊට පස්සේ ඔහු ඇය ෆෝන් නම්බර් එක හොයාගෙන ඇයත් සමග කතා කරනවා. මේ දෙදෙනා අතර ප්‍රේමාන්විත දර්ශන කිහිපයක් ගෙනෙනවා. මේ අතර ලක්ෂ්මන් දකිනවා එම ගමෙහි වැඩ බලන එස්සයි තමන්ගේ පුතාට මුදල් දීලා වැළඳගෙන ට්‍රේන් එකෙන් පිටත් කරනවා. බඩු කියන පුජ්‍යලයා හරකුන්ට කැම දාන අවස්ථාවකට දර්ශනය යොමු වෙනවා. ඔහුට දුරකථන ඇමතුමක් එනවා. උඹේ ළඟ වැඩ කරන උන් අතර නරියෙක් ඉන්නවා කියලා ශිවඩුට කියනවා. ශිවඩු තමන්ගේ පිරිසට කෑ ගහලා කියනවා ඔහුගේ ඔළුව අරන් එන කෙනාට ලක්ෂ 10ක් දෙනවා කියලා. ආව්‍යායුධත් අරගෙන පිරිස පිටත් කරනවා. ඔහු දුවනවා. ඊට පස්සේ ඔහු SIට කෝල් කරලා ඔහුව ලුහුබඳින බව දැනුම් දෙනවා. පොලිස් ස්ථානයට යන්නද හද්දී එහෙ යන්න එපා. රේල්වේ පොලිස් ස්ථානයට යන්න. එයා ඔයාව බේරගනීවි. එමේ SIට ලක්ෂ්මන් කුඩා කාලේ රේල්වේ පොලිස් ස්ථානයට බාර දෙන්න කියලා කියපු අතීතය ප්‍රේක්ෂකයා වෙත ගෙනෙනවා. ඔවුන් රේල්වේ ස්ටේෂන් එකට දුවගෙන යනවත් එක්කම ලක්ෂ්මන් එම සියලුම දෙනාට හොඳටම පහර දෙනවා. මාදන්න හෝ බේරගන්න කියලා කියනවා. ප්‍රශ්න එකින් එක හමින් ඔවුන්ට උත්තර දෙන්න බැරි වෙන ගානේ පහර දෙනවා. මේ මූවි එක ඇක්ෂන් වගේම හරියට කොමඩි ගැබ් වෙලා තියෙන මූවි එකක්. ලක්ෂ්මන් ඔවුන්ට ආයුධත් රැගෙන ඉතාම වේගවත් ලෙස පහර එල්ල කරනවා. ඔවුන් එක එක බැගින් පහර කාගෙන බිම ඇදගෙන වැටෙනවා. එතනට ගමේ SI පැමිණ මේ පොලිස් නිලධාරියක් ලබා දෙන්න කියලා මාදන්ගෙන් ටිකට් නෑනේ දාලා දවසක් කූඩුවේ තියලා හෙට ඇවිත් අරන් යන්න කියලා කියනවා. SI කෑ ගහද්දි සද්ද අඩු කරනවා. මේක මගේ ස්ටේෂන් එක. මේක මගේ සීමාව. මාත් එක්ක හැපෙන්න આવොත් කකුල් ගැට ගහලා රේල් පාලට දානවා කියලා කියනවා. ලක්ෂ්මන් මාදන්වත් රැගෙන එතනින් පිට වෙලා යනවා. මේ අතර ලක්ෂ්මන්ට සිය වැඩිහිටි නිවාසයෙන් පැනලා කියලා කෝල් එකක් එනවා. ලක්ෂ්මන් වෙත සිය ට්‍රේන් එකෙන් එමින් සිටියේදී කුඩා කොළුවේ ගංජ විකුණද්දි කවුද මේව කරන්න කියලා කිව්වේ කියලා සියා හද්දි සියයම තරුණිය වෙත යනවා. ඒ අතර ලක්ෂ්මන් ආදරය කරන තුල්සි කියන ගැහණු ළමයා තමයි මේ පොඩි කොල්ලත් එක්ක මේ වගේ බිස්නස් කරන්නේ. ඒ පොඩි කොල්ලා තරුණියට කියනවා මේ නාකි අපේ බිස්නස් වලට බාල්දි පෙල්ලනවා අක්ක කියලා. ගෑණියෙක් වෙලත් ගංජ විකුණන්න තමසට ලැජ්ජ නැද්ද කියලා සීය අහනවා. ගෑණියට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා ඇය සියට සද්ද දානවා. ලක්ෂ්මන්ගේ එපාර්ට්මන්ට් එකට සිය යනවා. ලක්ෂ්මන් අහනවා වැඩිහිටි නිවාසයෙන් ඇයි පැනලා ආවේ කියලා. ඔහු දවස් දෙකක් උඹත් එක්ක චිල් එකක් කරලා යන්න ආවේ කියලා කියනවා. සිය කියනවා ඇයි දැන් වෙන කවුරු හරි ඉන්නවද කියලා. ඔහු කියනවා ඔව් ඉන්නවා කියලා. සියා මේ ගමේ කෙල්ල පුදුමයෙන් කියනවා හරිම භයානකයි කියලා. එයා උදේ ගැහණියෙක් ගංජ විකුණනවා දැක්ක කියලා කියනවා. ලක්ෂ්මන් කියනවා ඇය ටීචර් කෙනෙක්. එයාගේ තාත්තා හෙඩ් මාස්ටර් කෙනෙක් කියලා කියනවා. මට එයාගේ දෙමාපියන් මුණ ගැහෙන්න ඕන කියලා සීය ලක්ෂ්මන්ට කියද්දි ඒත් එක්කම ගේට්ටුව කඩා බිඳගෙන ශිවඩු ඇවිත් ලක්ෂ්මන්ට තර්ජනය කරනවා. ලක්ෂ්මන්ට එක එක විදිහේ කතා කියමින් ඔහු බය කරන්න හදන ස්වරූපයෙන් ලේතවරුණු අතේ ඔහුගේ කපුරු පත්තු කරලා ලක්ෂ්මන්ගේ මූණ වටේ කරකවලා හැම කරිපොම්මා පායටම බිලි දෙනවා කියලා ලක්ෂ්මන්ගේ නළල ලේතවරලා යනවා. ලක්ෂ්මන් එය පිහිදාලා දානවා. පසුදින සිය සමග තුල්සි හමුවීමට පැමිණ ඇය ගංජ විකුණනවා කියලා සිය අයව ලක්ෂ්මන්ට නියම ස්වරූපය හඳුන්වා දෙනවා. ලක්ෂ්මන් ඇයගෙන් අමුතු ලෙස මොනවද මේ දේවල් කියලා අහනවා. මේ අතර ගමේ SIගේ පුතා පාටියකට ගිහින් ගෙදර එන්නේ නැති නිසා ඇයගේ බිරිඳ කලබල වෙනවා. එම පුතා මිතුරන් සමග ගංජ බීපු නිසා ගෙදරමින් සිටියේදී ඇස්බොඳ වී සීවිකල් වී වාහනයක වැදී මිය යනවා. ලක්ෂ්මන් ඔහුගේ මරණය බැලීමට පැමිණ SIට කියනවා පුතා අහිමි වුණේ ඔයාගේ නොසලකිල්ල නොමග යැවීම නිසා. දැන්වත් අවංක වෙන්න කියලා කියමින් ඔහු සුබ්බු සමග එතනින් පිට වෙනවා. මේ කල්පනා කරපු SI ගංජ බිස්නස් අත්අඩංගුවට ගන්න ශිවඩුව සොයාගෙන යනවා. ඔහු අත්අඩංගුවට ගන්න ආපු බව ශිවඩුවට ගන්න එක දික් කරලා තමසගේ බඩුත් අත්අඩංගුවට අරන් තමසවත් අත්අඩංගුවට ගන්න ආවා කියලා කියනවා. ශිවඩු මම නෙවෙයි ගමේ උදවිය තමයි අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද මේව වැව්වේ එයාලනේ කියලා කියනවා. SI සාක්ෂිත් එක්කම අත්අඩංගුවට තමුන්ව ගන්නම් කියලා ගංජා ලොරි ටික අත්අඩංගුවට අරගෙන පොලිස් ස්ටේෂන්කට ගෙන ගොස් කාමරයකට දමා ලොකර කවුරු ආවත් බඩු ගෙනියන්න නිදහස් කරන්න එපා කියලා ඔහුගේ සහකාර පොලිස් නිලධාරීන්ට කියනවා. මේ අතර SI සමග සහායකයෙකු යමින් සිටියේදී මගදී බඩුදාන කිහිප දෙනෙකු වාහනයක් තුළ සිටමින් කපටි ලෙස බලාගෙන ඉඳ එකපාරටම පහර දෙනවා. සහකාර පොලිස් නිලධාරියාව මුලින් කපා මරා දානවා. SI වෙත ගොස් ඔහුට පහර දී සතෙක් ඔහුගේ මූණට දමා පහර දී හඹයකින් බෙල්ල එල්ලා මරා දානවා. ශිවඩු බිලිදෙන අවස්ථාවක් පෙන්නනවා. එම් පිරිස ශිවඩු වෙත ගොස් හොඳටම මස් ආදී කෑම වේලක් අනුභව කරනවා. ඔවුන්ට ආදරයෙන් සමුදෙනවා. පසු දිනක SIගේ බිරිඳ ඔහුගේ මරණ ඉදිරිපිට අඬා වැළපෙනවා. ලක්ෂ්මන් ඔහුගේ අවසන්
කටයුතු කර සිටින අවස්ථාවේදී බඩු ටික පොලිස් ස්ථානයෙන් රැගෙන ගොස් කියලා ආරංචි වෙනවා. ඒත් එක්කම ඔවුන් බඩු රැගෙන යන අතරතුර වර්ෂාවක් එකපාරට මැද හැලිලා පාර නාය යනවා. පාරාවීරු වුණු බව ශිවඩුට ඔහුගේ පිරිස දැනුම් දෙනවා. කල්කටාවලට අඟුරු ගෙනියන ට්‍රේන් එකට පටවන්න කියලා ශිවඩු කියනවා. ට්‍රේන් එකට මේ පිරිස මේ බඩු ටික පටවලා යමින් සිටියේදී ලක්ෂ්මන්ට කෝල් එකක් එනවා. ඔහු ස්ටේෂන් එකට ගිහින් ට්‍රේන් එකට රතු නිවේදන දෙන්න කියලා රේල්වේ පාර මිටියකින් ගසා කඩා දානවා. ට්‍රේන් එක නතර කරනවා. එම් පිරිසට හොඳටම පහර දෙනවා. එම් පිරිසගෙන් එක් පුජ්‍යලේ ගමේ පිරිසට ගංජා ටික අරගෙන යන්න එන්න කියලා කියනවා. ලක්ෂ්මන් බොහෝ පිරිසකට පහර දී ළඟට ආවත් බඩු ටික ගිනි තියනවා කියලා කියනවා. තමා වටේ ගින්දර රේඛාවක් ඇඳගෙන ඔවුන්ට තර්ජනය කරනවා. ලක්ෂ්මන් ඒ සියලු ගංජා මාළු ටික වාගත නොහැකි ස්ථානයක සංගවනවා. ශිවඩුට ලක්ෂ්මන් උඹේ කතාව ඉවරයි. වැඩකාරයෙක් උඹට වැඩ පෙන්නන්නම් කියලා දුරකථනයෙන් කතා කරලා කියනවා. කලබල වූ ශිවඩු බඩු ටික අරන් දෙන්න කියලා ඇරුණු SIගේ තනතුරට වෙනත් කෙනෙක් පත් කරපු බව ඔහු කතා කරපු SI හොට දැනුම් දෙනවා. එම් බඩු ලබා ගැනීමට ස්ටේෂන් වෙත අලුතෙන් පත් කරන ලද SI කලින් ස්ටේෂන් එකෙන් වැඩ කරපු කෙනාමයි. බඩු අරගෙන යන්න අවසරපත් අත්සන් කරන්න කියලා ලක්ෂ්මන්ට මොන බඩුද? අපි ළඟ නැහැ කියලා ලක්ෂ්මන් කියනවා. මේ SI චෙක් කරනවා. කිසිම තැනක එම් බඩු හොයාගන්න බැරි වෙනවා. ශිවඩුට කතා කරලා කියනවා බඩු එතන නැහැ කියලා. මේ ශිවඩුත් එක්ක සම්බන්ධ හැම කෙනාටම එළියට ගන්න ඕන කියලා ලක්ෂ්මන් සුබ්බුට කියනවා. සියා ප්‍රශ්නයක් දාගෙන කියලා ආරංචියට ලහුව රැගෙන ඒම සඳහා ගිය පසු මුළු ගමම පැමිණ බඩු ටික නැවත දෙන්න කියලා ඉල්ලනවා. තුල්සි ලක්ෂ්මන්ට බැනවදිමින් බඩු ටික නැවත දෙන්න කියලා කියනවා. ඒත් එක්කම ලක්ෂ්මන් ඉටිකවරක දාපු යම්කිසි බඩු කිහිපයක් සියයට ඇට ගිහින් දෙන්න කියලා කියනවා. එහි බෑන් කටු, චොක්ලට් කවර, බෑන් බූල් වගේ දේවල් තියෙනවා. මේ අතර ශිවඩු ලක්ෂ්මන් වෙත පැමිණ බඩු ටික ඉල්ලනවා. ගංජා ටික කොහෙද කියලා අහනවා. සද්ද නැතුව ගංජා දෙන්න කියලා කියනවා. ට්‍රේන් එකේ ගංජා ගෙන යන්න පුළුවන්ද කියලා ලක්ෂ්මන් ඔහු ඇදගෙන ගිහින් කූරුවට දානවා. ඔහු නිදහස් කරන්න කියලා SI කෙනෙක් එතනට එනවා. ඊට පස්සෙව ගංජා ගැන මුකුත් දන්නේ නැහැ කියලා ශිවඩුට කියන්න කියලා කිව්වම ඔහු නිදහස් කරනවා. SI මරපු දවසේම ඔබගේ ඔක්කොම බිස්නස් වහලා දාන්න මම හිතාගත්ත කියලා ලක්ෂ්මන් ඔහුට කියනවා. මේ අතර සිය සහ ලක්ෂ්මන් අතර වෙන කතා බහක් වෙතට දර්ශනය යොමු වෙනවා. සියට ගැහණු කෙනෙක් කෑම ගෙනත් දෙනවා. තුල්සි ලක්ෂ්මන්ට කතා කරලා නිවසට කෑමකට ආරාධනා කරනවා. ලක්ෂ්මන් තුල්සිගේ නිවසට යනවා. ඔහුට මත්වන හතුකරියක් එක්ක කෑම වේලක් දීලා ඒ මත්වීමත් එක්ක බඩු තියන තැන කියයි කියලා ශිවඩුව ඇතුළේ පිරිස බලාගෙන ඉන්නවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඔහු බොරු ස්ථානයක් ගැන කියනවා. ඔවුන්ගේ නෙම ස්ථානයේ හෙව්වත් මේ බඩු ටික හොයාගන්න බැරි වෙනවා. කොටියන් ගැවසෙන මාර්ගයකට බඩු ටික ගෙනihin තේල වනජීවී නිලධාරියා ශිවඩුට කියනවා ශිවඩුවේ සොයා ගියත් බඩු සොයා ගැනීමට නොහැකි වෙනවා. මේ අතර ශිවඩුත් ඔහුගේ පිරිසත් ලක්ෂ්මන්ට ඉවරයක් කරන්න ඔහුව මගේ නැතුරු බලාගෙන ඉන්නවා. මේ අතර ලක්ෂ්මන් දකිනවා තුල්සි ගන් එකක් හුවමාරු කරනවා. ආව මරන්නද කියලා ලක්ෂ්මන් ඇයගෙන් අහනවා. ඇය කියනවා ශිවඩු මරන්න කියලා. මගේ අක්කා ඔහුගේ ගෙදර දන්වැල් දාලා බලෙන් බැඳලා දාලා තියෙනවා කියලා. ඇයව බේරගන්න මේ ගංජා බිස්නස් අපි කළේ කියලා ඇය කියනවා. ලක්ෂ 5ක් හොයාගෙන කණ්ඩායමක් කුලියට ගන්න හිටියේ. ඔයා නිසා ඉතුරු ලක්ෂ 2 හොයාගන්න බැරි වුණා කියලා ඇය කියනවා. මේ ගන් එකක් ගත්තේ ඔහුව මරන්න කියලා කියනවා. මේ අතර ලක්ෂ්මන් එනතුරු බලා සිටි ශිවඩුගේ පිරිස ඔහු එකපාරටම පහර දෙන්න පටන් ගන්නවා. ඔහුට පහර දුන් කාන්තාව වෙත ඔහු පහර දෙනවා. මහල්ලෙකු ඔහුට කඹයක් දාලා ඇදගෙන පහර දී සිරකොට පාපහරක් එල්ල කරනවා. ඒත් එක්කම ලක්ෂ්මන් එම මහල්ලාට පහර දී ඔහුව මරා දානවා. අර ගැහණියට හොඳටම පහර දෙනවා. තලගොයෙක් වැනි සතෙක් අතේ තබාගෙන සිටි කාන්තාවක් එම තලගොයා ලක්ෂ්මන්ගේ ඇඟට අතාරිනවා. ඔහු ඇයව ඇදලා අරන් ඇය වාහනයට ඔළුව හප්පලා මරා දානවා. ඊට පස්සේ ඔවුන් සියල්ලම මරා දාලා ශිවඩුගේ ගෙදර ගොස් එම් පිරිස කෑම කන ලෙස කෑම ගන්න පටන් ගන්නවා. ශිවඩු උඹ මොනවද කළේ? මගේ අයට කියලා අහනවා. ලක්ෂ්මන්ට පහර දෙන්න ආයුධ අදිද්දි ඔහු එම මිනිසුන්ට පහර දෙනවා. එක එකක් ගානේ පහර දීලා මරා දානවා. මට මාරුවීමක් හම්බෙන හැම සැරේකම උඹ වගේ එකෙක් ඉන්නවා. මට ආයෙත් මාරුවීමක් හම්බෙන්න කලින් ඌ එක්ක හිරේ නැත්තම් මැරිලි කියලා ලක්ෂ්මන් ශිවඩුට කියනවා. ලක්ෂ්මන් තුල්සිගේ අක්කා බැඳ තමා තිබූ දම්බලත් කඩා බිඳ ඇයව ගෙදර රැගෙන යන්න හදද්දි නැවතත් ශිවඩුගේ පිටිස ඔහුට පහර දෙන්න පටන් ගන්නවා. මෙවර ලක්ෂ්මන් දම්වැල රැගෙන ඔවුන් එකාට එකා බැඳ දමනවා. මේ ගමේ උඹ කියපු වෙලාවට මන් ඔබව බිලි දෙනවා. ඒක ස්ථිරයි කියලා ඔහු ලේවලින් ශිවඩුගේ නළලේ තිලක තබා යන්න යනවා. තුල්සිගේ අක්කා ඔවුන්ට බාර දෙනවා. ශිවඩු බඩු සොයා ගැනීම සඳහා පුජ්‍යලයක් ගෙන්න ගන්නවා. ඔහු මේ ස්ථානයට ගොස් ලොරියේ තිබුණ පස් චෙක් කරලා එම පස් වෙනස් ස්ථානයක තියෙන බව සොයාගෙන පිරිසත් එක්ක මේ ස්ථානයට යනවා. මේ ස්ථානය ආරක්ෂා කරන්නේ ලක්ෂ්මන්ගේ සීයා. ජල වගුරක් පහු කරගෙන එම බඩු සොයාගෙන යන විට පිරිසට එතන සිට ලක්ෂ්මන්ගේ සීයා වෙඩි තබනවා. ඔහුගේ ගන් එකේ වෙඩි ඉවර වෙද්දී පාත්‍රෝ සහ ශිවඩු පැමිණ ලක්ෂ්මන්ගේ සීයාට හොඳටම වෙඩි තබා රතු යකඩ කූරක් ඇන වදදී මරා දාලා බඩුත් රැගෙන එතනින් පිට වෙනවා. ලක්ෂ්මන් එතනට එද්දී සීයා මිය ගිහින්
කියලා ඔහු පටිගත කළ හඬපටේ රේඩියෝ එකෙන් ඔහු අහනවා. එහිදී ලක්ෂ්මන් කුඩා කල දෙමාපියන් අහිමි වුණ පසු සිය ඔහුව බලාගත් ආකාරය කියලා තියෙනවා. මේ මතක ආවර්ජනය වෙනවා. ඔහු ලක්ෂ්මන් දාලා සදහටම යනවා කියලා කියනවා. ලක්ෂ්මන් සියව තුරුල් කරගෙන අඬනවා. ඊට පස්සේ දර්ශනය යොමු වෙන්නේ ශිවඩු බඩු ටිකත් රැගෙන බිලි පූජා දීම සඳහා සැරසෙන අවස්ථාවකට. එහිදී කඹයක දමා එල්ලා තිබෙන ලක්ෂ්මන්ට හොඳටම පහර දීලා තමයි තියෙන්නේ. ගම්මුන් ඉදිරිපිටදී මුලින් හරකෙකුගේ බෙල්ල කපා පසුව ලක්ෂ්මන් මරණව කියලා ශිවඩු නියෝග කරනවා. මේ දෙස තුල්සිත් වේදනාවෙන් බලාගෙන ඉන්නවා. එකපාරටම අර හරක පහර එල්ල කරන්න ආයුධය අතට ගනිද්දිම ඌ මිනිසුන්ට ඇන ලක්ෂ්මන් සිටින දෙසට දුවගෙන ගොස් කඹය ගැටගසා තිබූ තාපෙට වැරෙන් පහරක් එල්ල කර කඹය කඩා බිමට දානවා. ලක්ෂ්මන් නැගිට යුද්ධය පටන් ගන්නවා. සියලු මිනිසුන්ට පහර දෙනවා. ඔහුට පහර එල්ල වෙද්දිම ඔහු නැවතත් ඔවුන්ට පහර දෙනවා. පාත්‍රෝ මරා දානවා. ශිවඩුගේ ගංජාමලු සියල්ලම ගිනි තබා විනාශ කරනවා. ඒ දෙකම කෝපයට පස් ශිවඩු කේන්තියෙන් කෑගසමින් ලක්ෂ්මන් වෙත යනවා. ඔහු ආයුධය කරේ තබාගෙන ශිවඩුට පහර දී ඔහුගේ හිස කඳින් වෙන් කර කපා දානවා. සුපිරිම ෆයිටින් ටිකක් මේ අවසානයේ සිද්ධ වෙනවා. අවසානයේ තුල්සි ලක්ෂ්මන් සමග විවාහ වී යන්න යනවත් සමගම මූවි එක අවසන් වෙනවා. ඉතින් ඔයාලා මේ මූවි එක බෝරින් නැතුව රස විඳින්න ඇති කියලා මම හිතනවා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.